හොඳයි මේ උදෑසන අපි නැවත වතාවක් දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපගේ අවධානය යොමු කරමු. අපි ගීතාවලිය 119 අවසාන කොටස් කීපයකට අපි ඇවිත් සිටිනවා. මම හිතනවා දෙවියන් වහන්සේගේ වචනය ගැන දාවිද් රජතුමා කෙරෙහි තිබිච්ච ඒ පුදුම විශ්වාසය, භක්තිය, කීකරුකම, යටත්කම ඔබගේ මගේ ජීවිතයට ලොකු අභියෝගයක් වෙන්නට ඇති. මම විශ්වාස කරනවා ඒක ආශිර්වාදයක් වුණා කියලා. ඒ වගේම අපි ඒක අමතක නොකරමු. දාවිද් වැනි චරිතයක් දෙවියන් වහන්සේගේ වචනයට දුන්න ස්ථානයත් ඒ තුලින් ඔහු ලබාගත් පුදුම ජයග්‍රහණය ගැන අපේ ජීවිතයටත් ඒක ඒ ආකාරයටම අදාළ කරගෙන ජීවත් වෙන්න දෙවියන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන්නට ඕනේ. අපි කියවමු ගීතාවලිය 119 153 සිට මාගේ විපත්තිය බලා මා ගැලවුව මැනව. මක් නිසාද ඔබගේ විවස්ථාව සී නැති නොකරමි. ස්වාමිනී මගේ විපත්තිය බලා මා ගැලවුව මැනව. ඒ කියන්නේ දෙවියන් වහන්සේ විපත්තිය දකිනවා. විපත්තිය බලා මා ගැලවුව මැනව. දාවිත්තුමා දෙවියන් වහන්සේට චෝදනාවක් කරන්නේ නැහැ. ඔබ මේ ගීතාවලිය 119 තුල ඔබ කිසිම තැනක දාවිද් දෙවියන් වහන්සේට චෝදනා කරනවා දැක්කද? ස්වාමිනී වෙනත් අපිට ගීතිකාවන් තියෙනවා. ස්වාමිනී ඇයි ඔයා මට මාව අත්හැරියේ? ඔබ වහන්සේ මාව මේ වුණේ ඇයි? එයා ආරම්භයේදීම කිව්වට අවසානයේදීම පරිච්ඡේදයේම එයා දෙවියන් වහන්සේ තුල විශ්වාසය ගොඩනගනවා. මේ දාවිද්ගේ තියෙන ලොකු විශේෂත්වය තමයි ඒක. දැන් මේ අවස්ථාවේදීත් ඔහු කියනවා ස්වාමිනී ඔයා විපත්තිය දකිනවා. දැක මාව ගැලෙව්ව මැනව. මක් නිසාද මම ඉගෙනගෙන තියෙනවා ශාස්ත්‍රයක්. ඒ තමයි ඔයාගෙන් මම ඉල්ලුවා ස්වාමිනී මට උගන්වන්න ඔබ වහන්සේගේ වචනේ උගන්වන්න. ඔබගේ වචනේ මට තව ගැඹුරෙන් ඉගෙන ගන්න ඕන. ඔයා මගේ ගුරුතුමා වෙන්න. ඔබගේ විවස්ථාව තමයි මගේ ප්‍රීතිය. ඉතින් මට ගොඩාක් උපදේශනයන් ඕනේ. ප්‍රඥාව දෙන්න. නැනනුවන දෙන්න වචනේ ඉගෙන ගන්න මම ගොඩාක් දේවල් කිව්වා. ස්වාමිනී ඔයා මට ඒවා ඉගෙනුවා. කොහොමද දන්නවද? මගේ ප්‍රශ්න වලින්, මගේ විපත් වලින්, මගේ කරදර වලින්. ඒවා තමයි ඔබ ඉගෙනපු ක්‍රම. ඔබ වහන්සේ මගේ යාඥාවට පිළිතුරු දුන්න හැටි මම දන්නවා. මම විපත්ති මැදින් ගියා, ගිනි මැදින් ගියා, ජල මැදින් ගියා. සතුරන්ගේ පීඩා මැදින් ගියා. ඒ ඔක්කොම ඔබ වහන්සේ ඉඩ හැරපු ඒවා. ඒ තුලින් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඔබගේ වචනයේ ගැඹුර, ඔබගේ ප්‍රේමය, ඔබගේ අත්දැකීම් මේ ඔක්කොම මම ලබා ගත්තා. ඒ ආකාරයට මම කියනවා මගේ විපත්තිය බලා මා ගැලවුව මැනව. මක් නිසාද ඔබගේ විවස්ථාව සී නැති නොකරමි. ස්වාමිනී ඔබ මගේ විපත්තිය කොච්චර වැඩි වුණත් මම තීරණයක් අරන් ඉවරයි ස්වාමිනී. ඔයාගේ විවස්ථාව සී නැති කරන්නේ නැහැ. දැන් අපේ ප්‍රශ්නේ ඇවිල්ලා අපි විපත්තිය වැඩි වෙන්න දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ? දෙවියන් වහන්සේ ඉන්නවනම් අපිට මෙහෙම වෙන්න පුළුවන්ද? දෙවියන් වහන්සේට මම කොච්චර ආදරේද? මම උදේ නැගිටලා සේවය කරනවා නේද? මම දෙවියන් වහන්සේට තමයි පළමු තැන දීලා තියෙන්නේ. අපේ පවුලට දුන්නට වඩා, දරුවන්ට දුන්න වඩා මම මහත්යන්ගෙනුත් බැනුම් අහලා තමයි දේව සේවය කරේ. ඒමයි අපේ කතන්දර. නමුත් මෙතන මේ කතන්දරේ මොකක්ද දන්නවද? ස්වාමිනී විපත්තිය වැඩි වුණාද? ඔයා ඒක සලකා බලා ඔයා මට උත්තර දෙන්න. ඒක තකම මම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මම ඔයාගේ විවස්ථාවත් අමතක කරන්නේ නැහැ. හරි පුදුම කතා නේද? මගේ යුක්තිය කියා මා මිදුව මැනව. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව. ස්වාමිනී මගේ යුක්තිය කියා මා මිදුව මැනව. ස්වාමිනී ඔබ වහන්සේට පුළුවන් මගේ යුක්තිය. ඔබ වහන්සේට කියන්න යක්ෂයාට යකා ආවොත් මෙයාට මේම දඩුවම් කරන්න ඕනි කියලා ඔබ වහන්සේට කියන්න දෙයක් තියෙනවා. අනිත් අය වගේ නෙවෙයි. මම යුක්තිගරුකව හිටියා ස්වාමිනී. මගේ යුක්තිය පෙන්නලා ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව. ස්වාමිනී යුක්තිය කියා මා මිදුව මැනව. කාටද දෙවියන් වහන්සේ යුක්තිය කියන්න ඕනේ? ඔබ දන්නවද යක්ෂයා ඔබට විරුද්ධව හැම 24 පැයම දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා චෝදනා කරනවා. නමුත් දාවිද් කියනවා අර යකා එහෙම චෝදනා කරපු දෙයින්. නමුත් ඔබට චෝදනා කරන්න දෙයක් නැහැ ස්වාමිනී. මක් නිසාද මම ඔබගේ වචනේ ඉදිරියේ යුක්තිය කරලා තියෙනවා. ඒක කියලා ස්වාමිනී මාව මුදවන්න. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව. ස්වාමිනී ඔබගේ වචනය ලෙස මම දැන් අඩපණ වෙලා ඉන්නේ, අප්‍රාණික වෙලා ඉන්නේ. නමුත් ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කරන්න. මාව ධෛර්යමත් කරන්න, මාව ශක්තිමත් කරන්න, මට උද්‍යෝගය දෙන්න, මට ජුවලිතකමක් දෙන්න. හැබැයි කොහොමද? වචනය ලෙස. ගැලවීම දුෂ්ටයන්ගෙන් දුරය. මක් නිසාද ඔවුන් ඔබගේ පනත් නොසෙති. එතකොට දෙවියන් වහන්සේ දෙන ගැලවීම තිබෙන්නේ මොකක් මතද? දෙවියන් වහන්සේගේ වචනය මත.
ඔබ දේව වචනය ක්‍රියාත්මක කරන්නේ නැතිනම් ඔබට ගැලවීම නැහැ. ඔබ ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. ඔබ පල්ලියට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ගොඩාක් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ යක්ෂයන් දුරු කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ආස්කම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. බලවන්ත ක්‍රියා ඔබගේ ආඥාවෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ තුල පුදුම ආලේපයක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ගැලවීම දුෂ්ටයන්ට අයිති නෑ. දුෂ්ටයන් කියන්නේ කවුද දන්නවද? මක්නිසාද ඔවුන් ඔබගේ පනත් නොසොයති. දෙවියන් වහන්සේගේ පනත් සොයන්නේ නැති ඔක්කොම දුෂ්ටයෝ. එතකොට ඔබ දුෂ්ටයෙක්ද? ඔබට ඔක්කොම තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ පනත් සොයන්නේ නැත්නම් ඔබ අයිති මොන කොටටද? දුෂ්ටයන්ගේ කොටට. දේව පනත තමයි ඔයාට ගැලවීම දෙන්නේ. දේව වචනය තමයි ඔයාට ගැලවීම දෙන්නේ. ඔයා දේව වචනය මත පීඩා ඔයාගේ ජීවිතය ගොඩනගා ගතහොත් පමණමයි දෙවියන් වහන්සේ ඔබට ගැලවීම දෙන්නේ. වැලිමත් එකේ අදන්න බෑ. පර්වතය මත ඔබගේ ගේ හදලා ඔබ ගැලවීම ලබා ගන්නට ඕනේ. ස්වාමිනිය ඔබගේ අනුකම්පා මහත්ය ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත් කළ මැනව. ස්වාමිනිය මම දන්නවා ඔබගේ අනුකම්පා මහත්ය. ඒ මොකද? ස්වාමිනී මම දන්නවා මම වටින කෙනෙක් නෙවෙයි. ඔබ වහන්සේ මම ඔබ වහන්සේගේ ළඟට එන්න වටින්නේ නැහැ. මම දන්නවා මම කරපු පාපයන් මොකද්ද කියලා. මම මිනිමරලා තියෙනවා. මම කාමීත්‍යාචාරය කරලා තියෙනවා. ස්වාමිනී මම බොරු කියලා තියෙනවා. මගේ ජීවිතේ මම කපටිකම් කරලා තියෙනවා. වංචාවන් කරලා තියෙනවා. මම සුළු කෙනෙක්. නමුත් ඔබගේ අනුකම්පාව මහත්ය. ඔබට මිනිසුන්ගේ අනුකම්පාව ලැබුණට වැඩක් නැහැ. මිනිස්සු ඔබට අනුකම්පා කරાવી. ඒක తాවකාලිකයි. ඒගොල්ලෝ අදට අනුකම්පා කරලා ඊට ඔබට වෛර කරાવી. ඒගොල්ලෝ මිනිස්සු ඔබට උදව් කරන්නේ ඔවුන්ගේ වාසියට. නමුත් දෙවියන් වහන්සේ දාවිද් කියනවා ස්වාමීනි ඔබගේ අනුකම්පාව මහත්. මම දන්නවනේ මම නොවටිනා කෙනෙක් කියලා. මම ලොකු පව්කාරයෙක් කියලා. නමුත් ඔයා මට අනුකම්පා කළා. මම සුදුසු නෑ මෙතනට එන්න. නමුත් ඔයා මාව සුදුසු නැති තැනකට රජකමට පත් කළා. ආලේප කළා. මගේ වංශයෙන් ඔබ වහන්සේ සදාකාලයටම ඒක පවතිනට නියෝග කළා. ස්වාමිනී ඔබගේ අනුකම්පාව මහත්. අද ඔබටත් දෙවියන් වහන්සේගේ අනුකම්පාව ලොකුයි. ඔබ කවුරු වුණත් ඔබ නොවටිනා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ බොහෝ වැරදි කරලා තියෙන කෙනෙක්. ඔයාගේ ජීවිතේ බොහෝ ස්ථානවල වැරදුනා වෙන්න පුළුවන්. ඔබ අනුවන ලෙස ක්‍රියා කරා වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ අනුකම්පාව, දෙවියන් වහන්සේගේ කරුණාව විශාලයි. ඔබ දකින්ට ආසයිද? එනම් අද උදෑසන ඔබට පුළුවන් මේ පදය ඔබට අයිති කරගන්න. මට පීඩා කරන්නන්ද මාගේ එදිරිකාරයෝද බොහෝය. ඒත් මම ඔබගේ ශික්ෂාවලින් ඉවත්ව නොගියමි. ස්වාමිනී මට පීඩා කරන්නන් මගේ එදිරිකාරයෝ බොහෝ. එක්කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක් නෙවෙයි හැම තැනම ඉන්නවා. වට වෙලා ඉන්නවා. හැම අවස්ථාවකම ඉන්නවා. ස්වාමිනී ඔවුන් මට පීඩා කරනවා. ඒත් මම ඔයාගේ වචනෙන් ඉවතට යන්නේ නැහැ. ස්වාමිනී සතුරු වැඩි, එන්ට වැඩි. මට hina වෙනවා. මට නිඳා කරනවා. මගෙත් එක්ක යාළුවෝ වගේ ඇසිරෙනවා. ඊට පස්සේ ගිනි යටින් ජලය යටින් ගිනි යනවා. බොහෝ දේවල් තියෙනවා. මගේ ජීවිතය මට හිතා ගන්න බැරි දේවල් වෙනවා. එක වෙලාවකට උන් මාව සිප ගන්නවා. තව වෙලාවකට උන් මට වෛර කරනවා. ස්වාමීනි මට එදිරිකාරයෝ බොහෝයි. විශාලයි. ඒ වුණාට කමන්නේ නැහැ. උදේ නැගිටිනකොටම මට අධෛර්ය වීමක්. කලකිරීමක්. ඔෆිස් එකට ගියත් කලකිරීමක්. ගෙදරට ආවත් කලකිරීමක්. මම කොයි පැත්තකට ගියත් මං ගැන අසුබ දෙයක් කියනවා. කමක් නැහැ. මම ඔයාගේ වචනයෙන් ඉවතට යන්නේ නැහැ. ඒක කොච්චර අමාරු වුණත් මම ඔබගේ වචනයෙන්ම තමයි ජීවත් වෙන්නට යන්නේ. පුළුවන්ද? මම ද්‍රෝහිකම් කරන්නන් දැක දුක්වමි. මක්නිසාද ඔවුන් ඔබගේ වචනය නොපවත්වති. ස්වාමීනි මට ද්‍රෝහිකම් කරන්නන් ගැන මට දුකක් හිතෙන්නේ. අනුකම්පාවක් අනේ පහුවේ මිනිස්සු කියලා. අනේ පහු. ඒ මොකද මට තේරෙන්නේ ඔවුන් ඔබගේ වචනේ පවත්වන්නේ. ඔබ වහන්සේගේ වචනේ දන්නවා නම් ඒගොල්ලෝ එහෙම හැසිරෙන්නේ නැහැ ස්වාමීනි. මට බනින්න, මට වෛර කරන්න, ඒගොල්ලෝ දෙබිඩි ජීවිත ගත කරන්න, පල්ලිය ඇතුලේ ඉන්නවා, ක්‍රිස්තියානි කියලා කියා ගන්නවා, පුදුම ලස්සනට රඟපානවා, මේ ඔක්කොම කරනවා. අයියෝ මට hina යනවා ස්වාමීනි. මට දුක හිතෙනවා ස්වාමීනි. මට මේ මිනිස්සු ගැන දුක හිතෙනවා. ඇයි දන්නවද? ඒගොල්ලෝ දේව වචනේ දන්නේ නැති නිසා. දේව වචනේ දන්නවනම් මේව කරන්නේ නැහැ කියලා මම දන්නවා. අනේ පව් ස්වාමීනි. අනේ පව් කියලා. ඔබ එතනට ඇවිල්ලාද ඉන්නේ? ඔබගේ ආත්මික ජීවිතය එතනද? ඔබ මොකද කරන්නේ? එහෙමද? දේව වචනේ දන්න ඔබ මෝඩෙක් විදිහට ඇසිරෙන්නේ. දේව වචනේ දන්න ඔබ ඇසිරෙන්න ඔබගේ ඇසිරීම කොහමද? දන්නේ නැති එකා තමයි එහෙම ඇසිරුනේ. කමක් නැහැ.
දේව වචනේ දන්නේ නැති ලාබාල කෙනෙක් වගේ ඒ මිනිස්සු ඇසුණා. බැන්නා, ගැව්වා, එක එක දේවල් කරා. ඔබ ඒකට ප්‍රතිචාර දක්වන්නේ ඇයි? ඔබ ඒකට එක කරන්න යන්නේ ඇයි? ඔබ ඔබගේ කෝපය හුස්සගන්නේ ඇයි? ඔබගේ ප්‍රෙෂර් එක වැඩි කරගන්නේ ඇයි? අද අපේ ප්‍රශ්නේ දන්නවද අපි කොතනද ඉන්නේ කියලා? ඒතර කවුද ඇත්තටම මෝඩයා? අපේ කාලේ නම් දේව වචනේ දන්න අපි. ඒ මොකද නොදන්නා කරන වැරද්දට අපි ප්‍රතිචාර දක්වනවා. ඩාවිත් හරි සැපෙන් ඉන්නවා. ජොලි මූඩ් එකේ ඉන්නවා. ඇයි ඒගොල්ලෝ දේව වචනේ දන්නෙත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඔය මෝඩ වැඩ කරමින් සිටිනවා. මටත් විරුද්ධව වැඩ කරමින් ඉන්නවා. අනේ මට පව් කියලා හිතනවා. අනේ පව් ස්වාමිනී කියලා හිතනවා. ඔබට පුළුවන් ද එතනට එන්න? ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනා කළ මැනව. ස්වාමිනී ඔබගේ කරුණා ගුණයේ පරිදියෙන් මා ප්‍රාණවත් කළ මැනව. ස්වාමිනී ඔබ වහන්සේට පේනවද මම ඔබ වහන්සේගේ නියෝගවලට ප්‍රේම කරන හැටි? ස්වාමිනී ඔබගේ නියෝගවලට ප්‍රේම කරන තරම ඔබ වහන්සේ කල්පනා කරන හැටි කල්පනා කළ මැනව. දෙවියන් වහන්සේට දාවිද් කියනවා පැත්තකට වෙලා කල්පනා කරන්න කියලා. මොනවද කල්පනා කරන්න කියන්නේ දන්නවද? මම ඔයාගේ වචනයට ප්‍රේම කරන හැටි. මම ඔබට එකක් කියන්නද? ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න මේ 119 ගීතාවලියේ දාවිද්ගේ පිස්සුව ගැන. දාවිද් මොනවා කිව්වා? දේව වචනයලු. දේව වචනය, දේව වචනය, දේව වචනය, දේව වචනය, දේව වචනය. ඔබටත් පිස්සු වැදිලා ඇති. මටත් පිස්සු වැදිලා ඇති. මොනවද මේ කියන්නේ? ගැව්වත් දේව වචනලු, බැන්නත් දේව වචනලු, සතුරු හිටියත් දේව වචනලු, විපතාවත් දේව වචනලු, ගින්නක් ආවත් දේව වචනලු, මොන කරදරයක් ආවත් දේව වචනලු, මැරෙන්න ගියත් දේව වචනලු, උගුල් හැටෙව්වත් දේව වචනලු. තේරෙනවද? දාවිද් දෙවියන් වහන්සේට කියනවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ මං ගැන. මම ඔයාගේ වචනයට ඔයාට වැඩිය ඉඩ දීලා තියෙනවා. එහෙම කතාවක් මේ කියන්නේ. දාවිද්ට හරි පුදුම ශක්තියක්, පුදුම ආත්ම ශක්තියක් තියෙනවා. දේව වචනය මත පීඨා ගොඩ නැගුණා. මම නැවත කියන්නම්. එක පහරට නෙවෙයි හරිද? දේව වචනේ නැති කාලයක් උට තිබුණා. නමුත් ඇති කාලය නම් දේව වචනේ උපරිම ගිය බව නම් අපිට දැන් කියන්න තර්ක කරන්න කාරණා නැහැ. ඔබට පුළුවන් ද එන්න? මට පුළුවන් ද එන්න? එතනට එන්න පුළුවන්ද? ඒ පිස්සු ජීවිතේට එන්න පුළුවන්ද? මිනිස්සු ඔබට hina වෙන? මූට නම් කොන්දක් නැහැ. මොනවා මේකක්ද දන්නේ නැහැ. දේව වචනේ මේමද ප්‍රතිචාර දක්වන්න ඕනේ. දෙකක් දීලා අරිනවා හැරෙන්න. ඒ වගේ කතන්දර ඔබට කියන්න. නමුත් ඔබ දේව වචනේ ඔක්කොම දෙවියන් වහන්සේට බාර දෙනවා. ඔබ නියඬ වෙනවා. ඔබ යාඥා කරනවා. ඔබ වෙන දේ බලාගෙන ඉන්න යනවා. ඔබට පුදුම වෙන්න යනවා. ඔබට හිරියර කරපු, ඔබට පීඩා කරපු, ඔබව රිදවපු, ඔබට අඬවපු, ඔබට වේදනාවගෙන දුන්න අයව ඔබ දකින්න යනවා. ඒගොල්ලෝගේ ජීවිතේ ඒගොල්ලෝ දේව වචනේ නැතුව කරපු දේවල් ඕන් පිටට එනවා. ඔබ දකින්න යනවා. දාවිද් කියනවා මම ඒකට කැමති නැහැ. මට ඒගොල්ලෝ ගැන දුකයි. ස්වාමීනි මම ඔයාගේ වචනයට දක්වන මේ සැලකිල්ල ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා කල්පනා කරලා බලන්න කියලා දෙවියන් වහන්සේට කියන තැනට දේව වචනේ මත පීඩා වැඩ කරනවා. ඔබගේ වචනේ මුළු අදහස නම් සත්‍යය. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් සියල්ල සදාකල් පවතින්නේය. ස්වාමීනි ඔයාගේ විනිශ්චයන් සදාකල්. මේක මම ඊයේත් කිව්වා ඔබට. හරි පුදුම කෙනෙක් දාවිද්. මොකද විනිශ්චයන් ගැන පවා ඔහුට තිබෙන්නේ ලොකු අභිමානයක්. දෙවියන් වහන්සේගේ විනිශ්චයන් අපිට මම ඊයේත් කිව්වනේ විනිශ්චය කිව්වම අපි වෙවුලනවා. නමුත් දාවිද් විනිශ්චය කිව්වම බය නැතුව ස්වාමීන් එන්න. රයිට් මට විරුද්ධව තියෙන විනිශ්චයන් ටික දැන් කියන්න. රයිට් මම ලැස්ති. හරි මම දැන් රෙඩි. දැන් එහෙම තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් යේසුස් වහන්සේ එනවා නේද? එනකොට අපි යේසුස් වහන්සේට මූණට මූණලා මූණ දෙන්න යනවා නේද? එදාට අපි යේසුස් වහන්සේ අපි කියපු දේවල් කරපු දේවල් අපි රහසිගතව කරපු දේවල් මම ෆාදර් කෙනෙක් ඔගොල්ලෝ මට දන්නේ අම්මෝ ලස්සන ෆාදර් කෙනෙක් පුදුම ලස්සන දේශනා කරනවා ඒකයි මේකයි අරකයි ඔක්කොම කියනවා ඇති දෙවියන් වහන්සේ ළඟට ගියාම මම වෙවුලනවා ඇයි දෙවියන් වහන්සේ සියලු දේ දකිනවා ඔබට හොඳ වෙන්න පුළුවන් නමුත් ඔබ දකින්නේ ඇස් දෙකක් තමයි ඔබට තිබෙන්නේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ ඉහළයම්ද පාළයාද උතුරද දකුණද වමද මම කොහෙද ඉන්නේ කොතනද ඉන්නේ මගේ සිතිවිලිද ඇටමිදුළුද ඇතුලින් එන අදහස්ද ඔක්කොම දකිනවා ස්කෑනින් මැෂින් එක නිකන් ඔටෝ උන්වහන්සේ ළඟ පෙනී හිටියාම ඔටෝ ස්කෑන් වෙනවා බය නැද්ද නමුත් මේ මිනිස්සයා කියනවා නෑ ස්වාමීනි ඔයා විනිශ්චය කරන්න ඔයාගේ විනිශ්චය යුක්තිකරුකයි ඔයාගේ විනිශ්චය සාධාරණයි ඒක සදාකාලට තියෙනවා ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා අපිට තියනවා නේද වෙනස් වෙන්න අපිට දැන් දෙවියන් වහන්සේ වගේ වෙන්න තියනවානේ දෙවියන් වහන්සේ වගේ කෙසේ වෙතත් දාවිද්ගේ තරමටමවත් අපි අපේ ආත්මික ජීවිතේ නැගිටව ගන්න තියනවා නේද ඒමත් බැරි නම් අපි කොහොමද දෙවියන් වහන්සේ වගේ වෙන්න යන්නේ එතන ඉඳලාවත් අපි නැගිටින්න පුළුවන් වෙන්න ඕනේ නේද කොච්චර දුර අපිට යන්න තියනවද තව කොච්චර අපි වෙනස් වෙන්න තියනවද අපි වෙනස් වෙලා කියලා කියන අපි තව කොච්චර වෙනස් වෙන්න තියනවද
ඔක්කොම හරි කියලා හිතන ඔබ තව කොච්චර වෙනස් වෙන්න තියෙනවද? පුදුම දෙයක් තියෙනවා. ජීවිතේ අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් ඉතුරු වෙලා තියෙනවා. තවම පටන් ගත්තා විතරයි වගේ. තවම අපගේ ආත්මිකත්වයේ අපි හරි මැදටවත් ඇවිල්ලා නැහැ. ආරම්භයේ ඉන්නේ. මොන්ටිසෝරි ඉන්නේ ආත්මික ජීවිතේ. අපි නැගිටින්න ඕනේනේ. හැමදාම බෑ. අපි නැගිටිමු. දැන් නැගිටිමු. වචනයත් එක්ක නැගිටිමු. වචනය තුල නැගිටිමු. දේව වචනෙන් අපි ජය ගමු. ස්තුති වේවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා. මහිමය වේවා. ගෞරව වේවා. ස්වාමිනේ ඔබගේ වචනය තුල මට ඉන්න ඕනේ. දාවිද් ගත කරපු මේ ප්‍රීතිය, ඒ වචනය තුල ලැබපු ප්‍රීතිය මටත් ඕනේ ස්වාමිනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්.